ඔබේ ආදාන මුදල් අපිට ලබා දෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ මුළු ප්‍රදේශයේම මෙහෙන්නේ ඔබේ නම ගම විරුද්ධ වෙන්නේ. ගායනා කරන්නේ. එතෙන් දුක්ඛන්ත සේනානායක මෙතුමාගේ ප්‍රාර්ථනාව තම ආදරණීය පවුලට සෙත්තිරි ආසිරි පතනිකයි. එතෙන් එතුමාගේ ප්‍රාර්ථනාව මෙසේ ඉෂ්ට කරන්ටයි අපි බලාපොරොත්තු වන්නේ. Pipene peyami awaniya Sade kalum pipene hade pani Name game deliya Dusmante kiyela name liyene matole ade Tumage satute pavasanante galapeniye pade Oye pauli ayate siddhe patenewa asiri siri mate Ade tore ne range di galapanan viridu kavi pade Ade tore ne range di galapanan viridu kavi pade Pauli ayate siddhe paterai mudela kanduni Pauli ayate siddhe reva yera patani Pauli ayate siddhe reva yera patani Jaitungu kumbuk gamindala ආදරණීය දෙමව්පියන්ට පින්පතන්ට කියලා පවසනම ඉතින් ටීටී ජයතුංග මැතිතුමා ඒ ප්‍රාර්ථනාව තම ආදරණීය දෙමව්පියන්ට මෙතේ පුදුන් දැක නිවන් යන්නට පින් කරන එකයි. ඉතින් එතුමාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා කියලා නාරන්දනීයේ තොරණ ළඟ ඉඳලා මේ විදිහට ප්‍රාර්ථනා කරනවා. Jayatunggai name torente kumbukungamai gam kole liwa ader maupiyo nehi siwa pudi mudlang mit nadi pude pewa nivanda kiwa kelevera Sansare dukha ouni mereva Nivanda kiva gunahi mireva Mete budun dak nivanda kiva Kumbhugamna obasivanni obtatnasi tatumageni jivite mabtav saruvanni tibunad baate eduvan torne balala agar terela jayatunge at satute labala torne balala adar terela jayatunge at satute labala තම ආදරණීය පියාණන් නාරන්දනීය තොරණ බලන ගම තමන්ගේ
ලෙයින් මසින් හැදුණු වැඩුණු ආදරණීය පුතාගේ උපන්දිනෙට සෙත්පතන්ට අමතක කෙනේ නැහැ. එහෙම තමයි තාත්තලා කට වචනෙන් නොකියුවට තාත්තලා පුතාලට හරි ආදරෙයි. ඒවා පෙන්වන්නේ ක්‍රියාවෙන් මිසක් වචනෙන් නෙවෙයි. අපි දැඩි කරන්ට කොච්චර කඳුළු හැදුවත් අපි ඉස්සරහා එක කඳුළු බිලක්වත් තාත්තා පෙන්වන්නේ නැත්තේ තාත්තගේ ආදරේ නැතුව නෙවෙයි. ඒ තාත්තගේ ඇති ඒ පිරිමිකමේ ඇති. ඉතින් අම්මට වැඩිය දරුවන්ට ආදරේ තාත්තලා සමාජය අපි දන්නවා. අම්මලා දරුවෝ දාලයක්දී තාත්තලා දරුවෝ රැක බලා ගන්න අවස්ථා. ඉතින් ඒ වගේ සංජල පුතාගේ උපන් දිනේට සුපතුම් ගෙනෙන්නේ ආදරණීය පියාණන් විසින්. ඉතින් ඒ පියාණන්ගේ ඒ ප්‍රතුම ඉටු වේවා කියලා මේ විදිහට ප්‍රාර්ථනා කරමු. පැතුම පතනවා අත දින ආදර වරතිය සෙන්නේ පපා සංජොල කියනා පුතු හත සුපැතුම් ගෙන එනනට නොමකරනු නොබා නොමකරනමි අද වෙතෙහි බා මංසරසින්නේ පියසින්නේ හස මත යම් කිසි ගුණයක් කියන්නේ සංජුල හත් සුබ වෙන්නට කියනවා ආදර තාත්මික උපන්දිනේ ආදර තාත්මික උපන්දිනේ තාත්තලාගේ හැටි ඔහොම තමයි යන්නේ කඳුලලි සැලුවත් එන්නන්නේ කොච්චර ඇඬුවත් අපි වෙනුවෙන් නොහො එක කඳුලන්වත් වැටුනෙත් නෑ කවුරු නැති උනත් දුකකදී ඉන්නවා ආදර බර පියසිනේ ඔබේ ආදර බර පියතුමා පතන්නේ සුබ වෙන්නයි අද උපන් දිනේ සුබ වෙන්නයි අද උපන් දිනේ සචිනු විස්මීර ජයසූරිය තම ආදරණීය සීයට පින් පතන්ට කියලා ආධාර මුදලක් ලබලා දුන්නා. ඉතින් නාලන්දනී පුරාණ විහාරස්ථානයේ මේ තොරණ බලන ගමන් තමන්ගේ මිය පරලොව ගියේ ඥාතීන් සිහි කරලා මේ කාර්යාලයේ දෙවිදෙන් ආධාර මුදල් කරන ඒ අයගේ සිතුම් පැතුම් ඉටු වේවා යමෙන ගමන බිමන සාර්ථක වේවා මේ විහාරස්ථානයේ සරසලා තියෙන විදුලි බුබුලි
කොයිතරම් ඒ ආකාරයට මෙතේ බුදුන් හමුවේ නිවන් දකිනාතුරු බුදුබණ අහන්න ලැබේවා කියලා මේ තොරණ අභියස ඉදලා ප්‍රාර්ථනා කරනවා. එතින් විස්මීර ජයසූරියගේ අත්තට මේ විදිහට පින් ප්‍රාර්ථනා කරමු. අත්තට සිත පතනවා ජය සූරිය ඇදෙනවා තොරණෙහි සිරි නරඹ මුදලක් පුද කරනවා මුදලක් පුද කරනවා සිත ලැබගෙන දිවි මාගේ සහතුට නැග එළියගේ ඔබ කළ පින්දම් වෙනුවෙන් විරිදු සුරල් හඬ මගේ විරිදු සුරල් හඬ මගේ අතවත දුක නැසේවා ඔව් තව තව ලැබේවා ඔබ යන මඟ සරු වේවා පින්දම් සිත දැනේවා පින්දම් සිත දැනේවා වේරට ඔබ පැමිණියා ආකාරය කළනියා යහපත්දය පැමිණේවා ඔබේ දිවියට සොය සොයා ඔබේ දිවියට සොය සොයා දයානි මැතිණිය අද තොරණ බලන් පැවිදි තම ආදරණීය දෙමව්පියෝ අමතක කෙලේ නේ. ඇගේ දෙමව්පියන් පින් ප්‍රාර්ථනා කරන්ට ප්‍රාර්ථනා කරගෙන තමගේ ආදරණීය දෙමව්පියන් පින්පතන්ට කියලා සුදු කොලයකට නම ලියලා කාර්යාලයට ඇවිදින් අපිට බාර දුන්නා. ඉතින් දයානි මැතිණියනි ඔබේ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා කියලා මේ විදිහට විරිදු වලින් පින්පෙත් අනුමෝදන් කරනවා. දයානි නම් ලියනවා මෞපිය සීතරනවා තොරණට ඇවිදින් මුදලක් නැතිනිය පුද කරනවා තොරණට ඇවිදින් මුදලක් නැතිනිය පුද කරනවා මැතිනිගේ ගුණ ධම්මගේ පවසනවා මංගගේ නිවනට මව්පියෝයන් සදහම් නිමිදී ගන්නේ ඔව් නිවනට මව්පියෝයන් සිරි සදහම් සිරි ගන්නේ තම ආදරණීය දෙමව්පියෝ සීකරන්ට උඩවැලෙන්ද ආපු ධම්මික මහත්මයාත් අමතක කරන්නේ නැහැ. නාගන්දනීය ශ්‍රී නාගවනාරාමයේ පුරාණ විහාරස්ථානයේ මේ පින්කම් මාලාවට එන කොයි කාට තමන්ගේ පින් සිතුවිලි මත ආදරණීය දෙමව්පියන් තම දූ දරුවන් පවුලේ උදවිය සිහි කරලා සෙත්පතන්ට මියගිය ඥාතීන් වෙනුවෙන් පින්පතන්ට අමතක වෙන්නේ නැහැ. ඒක තමයි මේ වෙසක් අසිරියේ ස්වභාවය. ඉතින් තොරණ බලන් අපු ඔකට ඉඳලා පුළුවන් කාර්යාලයට ඇවිදින් ඔබගේ නම ගම දීලා පුංචි මුදලක් කාර්යාලයට දීලා තමන්ගේ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන්
සෙත් පතන්ට ඕන් මිය පරලොව ගිහිලා ඉන්නවා නම් ඒ අයිට පින්පතන්ට තමන්ගේ ආදරණීය දූ දරුවන් වෙනුවෙන් සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට පුළුවන්. ඉතින් ධම්මික මහත්මයාට උඩ වෙලෙන්දලා ඒ මහත්මයාගේ ප්‍රාර්ථනාව තමයි තම ආදරණීය දෙමව්පියන්ට පින් ප්‍රාර්ථනා කරන එක. ඉතින් ඒ දෙමව්පියන්ට මෙතේ බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ශක්තිය උදා වේවා කියලා මේ විදිහට ප්‍රාර්ථනා කරමු. ධම්මික උඩ වෙල ඉඳලායි එන්නේ ආදර මව්පියෝ සිහි කර මව්පියෝ පින් බමුණන්නට සුදු කොළයක නම ගම ලියලා සුදු කොළයක නම ගම ලියලා එතුමගේ පැතුමන් ඉතු වේ දවසක මෙතේ පුතුන් ළඟ කන නමලා ආදර මව්පියෝ නිවන් දකීවා සසරේ පිය කුරු පව ඉවලා සසරේ පිය කරු පව නිවලා नारंगनीय श्री नाग वनाराम पुराण विहारस्थानी देवनी वर्ते संविधानीय करने में तुरंग राज्य विमुक्त किरीमे महापिंग कमते धर्म रत्न बेकरीय दिमाली गम देवालय गम केदेसी तीन देवालय गम रत्न बेकरीय अधिपति धर्मरत्न महात्म्याते इता गौरवेन इतु आराधना कला इतिन इतुमा अद පැමිණිලා අපිට එතුමාගේ උපරිම සහයෝගය ලැබලා දුන්නා. ඉතින් එතුමාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින සාර්ථක වේවා. පවුලේ උදවියගෙන් සතුට සහ ජීවනයේ ඇති වේවා. දූතරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. सरस्वती देवासी आशीर्वादेन दिनें दिन दिवुवटे पत्वस्ते वासना शक्ति उदा विवाह कियला धर्म रत्न महात्म्यते प्रार्थना करन ए वगेम आराधना लद अशोक वीर सिंह महात्म्यते එතුමාත් සහයෝගය දක්වනවා මේ තුරංග රාජ්‍ය වෙනුවෙන් මේ විහාරස්ථානයේ වෙනුවෙන් එතුමාට පවුලේ උදවියට ආසිරි සිත් වේවා කරන කියන ව්‍යාපාර කටයුතු රැකී කටයුතු දිනින් දින දියුණුවට පත් වේවා යන යන ගමන බිමිනේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. कोई काटत नाराम देनिए रस पर कपट कानने पान बनिस केक आदि निष्पादन करला बिन धर्म रत्न गरुण तिदुन आवन तोरन दे बालान आयुबोन गरुण तिदुनि ओन गुण कंद गायन मेवनि पिंकम केरुने हेक दिवुनत तवयन दिवुनत यन गमनदि ओ सिरि सरसगि किट एन्ने तव मेवनि पिंकम करनत ओके सित येवा तुमने
පතන බලෙන් පමදි වුණුව ඇති වේවා පතනාමේ පැතුම බලෙන් පමදි වුණුව ඇති වේවා අපෝක යන ගරු මැතිඳුන් නිතනට ආවා ඇරයුම ලැබදී මැතිඳුගේ හිත තුටුවා මැතිඳුන් ආසිරි ගන්නට මුදලක් පෑවා මැතිඳුන් යන එන ගමනට ආසිරි වේවා මැතිඳුන් යන එන ගමනට ආසිරි වේවා කුසුම් රේණු කැකල ඉඳලා රීඩින් මියගේ ඥාතිත් පින්පතන්ට අමතක කරන්නේ නැහැ. ඉතින් කුසුම් රේණු මහත්මිය හරි නේද? හරි. අක්කේ හරි. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා. තම ආදරණීය ඥාතිත් මෙතේ බුදු දැක නිවත් දකිත්තේ සංසාරේ හිමි වේවා. ඒ වගේම තමයි ඔබගේ පවුලේ උදවිය. ඔබ මේ කරපු පින් කුසල් බලෙන් බාධක දුරු වෙලා සිරිදුව නිවසට පැමිණ මෙවැනි පින් කුසල් කම් තව තවත් වැඩි වැඩි කරන්නට වාසනාව ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. කුසුම් රේණු අද පැමිණෙනවා කෑගල්ලෙලු ගම පවසනවා නාපින් සීකර පින්දෙනවා තොරණෙදි මම විරිදු කියනවා මේ තොරණෙදි විරිදු කියනවා ඔබේ දිවි මග උසරු වේවි ඥාතින නිවනට පිවිසෙවි තොරණ ළඟ පිටින් පෙත්දෙවි ඔව් අපි අතරම ඉපදෙවි ඔව් අපි අතරම ඉපදෙවි කහපල්ලේ සිට පැමිණි ජී.ආර්. පොඩි නිලමේ මහතාට පින් ප්‍රාර්ථනා කරන්නට කියන්නේ ඒ මහත්මගේ සහෝදරයා වෙති. එතෙන් සංසාර ගමන කෙලෙබෙද අමමා නිවන් දකිත්තේ මේ කරපින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. කහපල්ලේ සිට එනවා කහපල්ලේ සිට අද තොරණට ඇවිදින් සොඳ පොඩි නිලමේ සිහි කරලා ආධාරය කර සඳ ආධාරය කළ සඳ නිවනට යයි මතු බවේ තිබෙනා හැම දුක නිවේ මෙතේ බුදුන් හිමි හමුවේ ලැබදේ නිවනෙහි සුවේ ලැබදේ නිවනෙහි සුවේ පවුලේ අයත් කළ පින ඒ
සැනසෙන රැකිරක්සා කිරුණ ලැබෙයි ජය රැකිරක්සා කිරුණ ලැබෙයි ජය හිමි වෙයි යන තැන ජය හිමි වෙයි යන තැන ලෝතුරු හිමියන් ගුණේ මෙලෙසට ගව මෙලෙසට පවසනියනේ කොටි නිලමගේ නම ඇහුවත් ලෝතුරු ගුණ කඳ දැනේ ලෝතුරු ගුණ කඳ දැනේ T.W. Indrani මහත්මිය ජයරංජනී සහෝදරියට සහ දෙමව්පියන්ට පින් ප්‍රාර්ථනා කරනවා නාරංජනීය ශ්‍රී නාගවනාරාමයේ විහාරස්ථානයේ ඇවිදින් මේ වෙසක් අසිරිය නරඹන ගම ඉතින් T.W. Indrani මහත්මිය කියන්නකෝ කැලි ටික පොඩි ඉන්නේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා මෙතේ බුදුන් දැකි නිවන් යන්ට මාර්ගය පෑදීවා ඉන්ද්‍රාණි මැතිණිය කවුලේ උදවියගේ ජීවිතය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ විදිහට T.W. Indrani මැතිණිය නාමේ මෙතන කලබනවා කවි කුතුම ඇති කර පෙනී මෙතන කලබනවා කවි කුතුම ඇති කර පෙනී ජය රංජනී සහෝදරිය අවුදී කරලා සමග දෙමව්පියන් සිහි කරන පින් පෙත් පතලා සමග දෙමව්පියන් සිහි කරන පින් පෙත් පතලා නැතනි ඉන්ද්‍රාණිගේ පැතුමන් අද දින ඉතු වේවි නැතනි ඉන්ද්‍රාණිගේ පැතුමන් අද දින ඉතු වේවි සතුට ලැබේවි නැතිනිට සුව හිමි වේවි ජීවිතයේ පාදක ඇතිනම් දුරු වේවි සොහොයුරියට මව්පියන්ට නිවන නැවේ සොහොයුරියට මව්පියන්ට නිවන නැවේ දේවාල කමිදලා ආපු අබේ ගුණවර්ධන තම ආදරණීය මියගිය ඥාතින්ට පින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අබේ ගුණවර්ධන මහත්මයා ඒ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා කරන කියන කටයුතු සාර්ථක වේවා යමින ගමන බිමනේ සාර්ථක වේවා තම ආදරණීය පවුලේ මියගිය ඥාතින්ට මේ කරපු කුසල් හේතු වාසනා වෙලා මෙතේ බුදුන් දෙක නිවන් දකින්නට වාසනාව ශක්තිය උදා වේවා කියලා නාරංජනීය ශ්‍රී නාගවනාරාමයේ පුරාණ විහාරස්ථානයේ ඉඳලා මේ විදිහට ප්‍රාර්ථනා කරන්නේ හදපති සන්තෝෂයෙන්. ඉතින් දන්සලක් තියනවා කියලා කියන්නේ මගේ දිගට දෙකක් තියෙනවා. අයියේ මේ මේක කියවන්න අර එහා පැත්තේ හම්බෙච්ච එකේ නම් ටික විතරක් කියන්න මේ මේක ඉස්සෙල්ලා කියන්නේ එයාගේ ලයිසන් එක අවුරුදු 4ක් නැති වෙලා ඒක ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනාවක් මේ ලයිසන් එක නැති වෙලා අවුරුදු 4ක් ඒක ප්‍රාර්ථනාවක් ඈ
අවුරුදු 4ට මෙච්චර දේවාලේ ගම ඉඳලා තොරණට ආවා අපේ ගුණ වර්ධන යන නම මෙහිවා පවුලේ නියගිය අය සීකර පින්දුන්නේ නැතිලුගේ ආශිර්වාදය මෙතන දිවන් ඥාතින් නිවනට යන ඥාතින් නිවනට යන්නේ මෙතේ බුදුන් දැක නිවනට යන්නට හැකිය මෙතේ බුදුන් දැක නිවනට යන්නට හැකිය ජීවිතයේ ප්‍රද හරිය අපේ ගුණ වර්ධනය නොකියම බැරිය මැතිදු නොකියම බැරිය මේකල පින්දම් ඔබටත් දිවියෙහි සවිය ඔබටත් තව හරියයි नारंदनीय श्री नागवनाराम पुराण विहारस्थानी विसक्त असिरिय नरबन उबि पुंची पडचिन निवासिते පෙදෙතවාසී හිතවතුන් කඩල දන්සල් බීම දන්සල් සිරිපා අනුරුවට යන මාර්ගයේ පවත්වනවා ඇති. ඉතින් ඒ දන්සල් වලට සහභාගී වෙලා තමන්ගේ විඩාව කාන්ති මාසී නිවා ගන්නට ඔබට පුළුවන් සිරිපා අනුරුව වැද පුදා ගන්නට ගියොත් ඉතින් කඩල දන්සල් බීම දන්සල් සිරිපා මළුවට යන ශ්‍රීපාද මාවතේ දිනබව ඒ කඩල දන්සල් පරිත්‍යාග කරන පින්තුන් අපිට සඳහන් කළා. සිරිපානුවේ උඩක් තියෙනවා ආයිස් 10යි උඩ මළුවේ. ඉතින් සිරිපා මළුව වැඳ පුදා ගන්නට කරුණා කරන ඔබේ විඩාව කාන්තිය මහන්තිය නිවන්ට සිරිපා මළුව උඩ ඔබ වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සලක් පවත්වන්නේ ඔබට දක්වන දයාන කම්පාව වෙනුවෙන්. ඉතින් මේ සියල්ලම භුක්ති විඳින්න සිරිපා අනුරුවත් වඳ පුදාගෙන නැවත කාකවල්ලි ජාතක කතා වරක මේ තොරණ අපි ඇවිල්ලා කාර්යාලයට ඇවිල්ලා ඔබේ නම ලියන්නත් අමතක කරන්න එපා. මොකද මේ නාරන්දනීය ඔබේ ගම මේ නාරන්දනීය ඔබේ පන්සල මෙය මං කොහෙවත් ගෙනියන්නේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේ කොහෙවත් ගෙනියන්නේ නැහැ. මේක ඔබේ ගම මේ පන්සල දෙවුණු වුණොත් හරියන්නේ සතුටු වෙන්නේ ඔබ ඔබේ දූ දරුවන්. ඒක නිසා මෙය කාගේවත් දීපලක් නෙවෙයි. මේක ඔබේ සම්පතක්. ඔබේ අප කැපවීමෙන් දිනු කළ යුතු පූජනීය ස්ථානයක් හැටියට සැලකලා මේ පන්සලේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්නට ධෛර්යවන්ත කියලා ඕනෑකමින් යුතුව මතක් කර සිටිනවා.